සුබ දවසක් වේවා. අද අපි බලමු eShop web application එකේ watch list එකේ product watch list එකට දාන්නේ කොහොමද වගේම මේකේ watch list එකේ පේන විදිය ගැන. අපි දැන් ඉන්නේ watch list එකේ eShop web application එකේ watch list කියන page එකේ තමයි අපි ඉන්නේ. අපි මුලින් ඉඳන්ම බලමු කොහොමද ඒක process එක කරන්න කියලා. අපි ඉස්සෙල්ලාම sign out වෙලා ඉමු. sign out වුණාට පස්සේ මේ වගේ එකක් තමයි අපිට පේන්නේ. මෙතන අපිට තියෙන්නේ buy now එක cart option එකයි විතරයි. අපි ඉස්සෙල්ලාම sign in වෙමු. අපේ account එකක් තියෙන ඉඳ sign in වෙමු. අපි sign in වුණා මේ විදිහට තමයි තියෙන්නේ. අපි sign in වුණාම පෙන්නනවා මෙතන මේ heart එක. heart icon එකක් පෙන්නනවා. හැබැයි sign in වෙන්නේ නැතුව තියෙද්දි ඒ icon එක පෙන්නුවේ නැහැ ඉස්සෙල්ලාම. අපිට පුළුවන් මෙතනින් heart එක click කරපුවාම heart එක මේ විදිහට colourful වෙනවා. අතු පාටට වෙනවා. ඒ කියන්නේ අපේ watch list එකට මේක අප්ඩේට් උනායි කියලා තමයි වැටෙන්නේ. ඊට පස්සේ අපි බැලුවොත් අපි මේක watch list එකට add කරගන්න ඕන මේ heart එක දාන්න ඕනේ. අපි මේවා ඔක්කොම අයින් කරලා මේ heart ඔක්කොම අයින් කරලා අපි යමු watch list එකට ඉස්සලාම. watch list එකට ගියපම මේ වගේ එකක් තමයි පේන්න තියෙන්නේ. අපි start shopping කියන බටන් එක ඔබලා අපි මේවට අපි මේවා තුන මේ item හතරම watch list එකට add කරගමු. දැන් මේවා ඔක්කොම heart icon එක අතු පාටින් පේනවා. අපි දැන් යමු watch list එකට. ගියාට පස්සේ අපි ඇඩ් කරගත්ත ඔක්කොම ටික මෙතන පෙන්නනවා. මෙතන අපේ product එකේ නම, මෙතන color එක, මෙතන condition එක, price එක, quantity කීයක් තියෙනවද කියලා seller ගේ නම මේ විදිහට මේ මෙතන පෙන්නනවා. එතකොට අපිට පුළුවන් මෙතනින් buy now කරගන්නත්, add to cart කරගන්නත්, මේ විදිහට remove කරගන්නත් අපිට පුළුවන්. ඔය විදිහට තමයි view එක තියෙන්නේ. අපි බලමු ඉස්සලා මේ කොහොමද watch list එකට product add වෙන්නේ කියලා. අපි යමු ඉස්සලාම watch list එකට යන්න. ගිහිල්ලා අපේ home page එකට යන්න. හරි. ඊට පස්සේ home page එකේ මේ බටන් එක ක්ලික් කරද්දී මේක heart එකක් වගේම watch list එකට add වෙන්නේ කොහොමද කියලා අපි බලුවොත් අපි යමු code එක පැත්තට. අපි යන්න ඕනේ home.php කියන code එකටයි. home.php මෙන්න මේ code එකට යන්න ඕනේ. code එකට ගියාට පස්සේ අපිට පේනවා අපි මෙතන heart icon එක අපි හොයාගන්න ඕනේ මෙන්න. හරි. මෙතන තියෙනවා අපේ heart icon එක. අපි මෙතන core එකක් දාලා තියෙන්නේ user කෙනෙක් ඉන්නවා නම් විතරක් පේන්නන්න. user කෙනෙක් ඉන්නවද කියලා බලන ඉස්සෙල්ලාම condition එකක් දාලා user කෙනෙක් ඉන්නවා නම් whitelist rs කියන variable එකට search core එකක් දානවා. select all from watchlist where user email. මේ user email එක අපේ session එකේ තියෙන user email එක සමානද සහ product id එක. මේ product id එක මෙන්න මෙතනින් ආ product id එක සමාන වෙනවද කියලා. හරි. අපි ඊට පස්සේ මේ product table එකේ product query එකෙන් එන product id එක තමයි අපි මෙතනදී අල්ලගන්නේ. ඊට පස්සේ අපි watch list වල number of rows ටික අපි බලනවා. මේ විදිහට variable එකට watch list නම් කියලා. ඊට පස්සේ අපි බලනවා if එකක් දාලා watch list නම් කියන එක එකකට සමාන වෙනවද කියලා. එහෙනම් එකකට සමාන වෙනවා නම් මෙතනින් පෙන්නනවා එකකට සමාන වෙනවා නම් මෙන්න මේක මෙන්න මේ icon එක heart icon එක මේ තියෙන්නේ bi heart fill කියන class name එක තමයි මෙතන දාලා තියෙන්නේ. fill text danger කියන එක තමයි මෙතන වැටෙන්නේ. ඒ හින්දා තමයි අපේ මෙන්න මේ icon එක රතු පාටින් පේන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අපේ product id එකට සමාන user email එකට සමාන data එකක් watch list එකේ තියෙනවා නම් මෙන්න මේ icon එක මේ විදිහට පෙන්වන්න කියලා තමයි දෙන්නේ රතු පාටින්. එතකොට එහෙම එකක් නැත්තම් else කියන එකට ගියාට පස්සේ එහෙම එකක් නැත්තම් මෙන්න මේ විදිහට text dark විදිහට පෙන්වන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේ ওই විදිහට තමයි එතනින් මේ පේන්නේ අපිට watch list එකට add කරගෙන තියෙනවද කියලා. අපි මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මේ add to watch list කියන මේ function එක තමයි start වෙන්නේ. ඒක ඇතුලේ අපේ product query එකෙන් එන product id එක අපි දාගෙන තියෙනවා.
අපි දැන් බලමු ස්ක්‍රිප්ට් ෆයිල් එකට ගිහලා JavaScript ෆයිල් එකට ගිහලා add to watch list කියන මේ කෝඩ් එක කොහෙද තියෙන්නේ කියලා ඒ script.js කියන ෆයිල් එක අපි ඉස්සෙල්ලාම තෝරගමු. හරි. එතකොට අපි බලන්න ඕනේ watch list එක නේද? add to watch list. හරි. අන්න ඔන්න ඔය විදිහට තමයි අපිට පේන්න තියෙන්නේ මේ කෝඩ් එක. function add to watch list id කියලා අපි දාගෙන තියෙනවා. ඊට පස්සේ variable එකක් දාගෙන තියෙනවා request කියලා XML HTTP request එකක් අපි දාගෙන තියෙනවා එහෙම request on ready state change anonymous function එක දාලා අපේ මේ කෝඩ් එකේ request එකේ status එක 200ද ready state එක 4ද කියලා බලාගෙන තියෙනවා ඊට පස්සේ මෙන්න මේ request එක get method එක හරහා add to watchlist process කියන PHP file එකට id එකට assign කරලා id කියලා value එතකොට add to watchlist process.php කියන ෆයිල් එකට get method එකෙන් asynchronous විදිහට id එක කියන id කියන value එකට මේකේ id එක දාලා අපි යවනවා request එකක් යවනවා ඒක response එක added කියලා නම් මෙතන heart එක id එක class name එක text danger වෙන්න කියලා අපි දාලා තිනවා එතකොට response එක remove කියලා තියෙනවා නම් text dark වෙන්න කියලා අපි දාලා තියෙනවා අපි ගිහලා බලුවොත් add to watchlist process.php එකට add to watchlist process.php එක. අපි තියෙන්නේ. අපි මේ කෝඩ් එක බැලුවොත් අපිට පේනවා ඉස්සල්ලාම අපි සෙෂන් එක ස්ටාර්ට් කරගෙන තියෙනවා වගේම connection.php එක ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි if එකක් දාලා බලමු චෙක් කරගෙන දෙනවා යූසර් කෙනෙක් ඉන්නවා නම් විතරයි මේ කෝඩ් එක රන් වෙන්න තියෙන්නේ. නැත්නම් please login first කියලා මේ මැසේජ් එකක් එකෝ කරන්න තමයි අපි දාලා තියෙන්නේ. හරි. එතකොට අපි මේකට අපේ ඊමේල් එක සයින් කරගෙන තියෙනවා session user කියන එකේ තියෙන session එකේ තියෙන ඊමේල් එක. ඒ වගේම PID කියලා දාලා තියෙනවා අපේ get method එකෙන් ආපු අර ID එක. ඊට පස්සේ බලමු watch list එකේ database එකේ search query එකක් දාලා watch list where user email මේ email එක සමාන සහ watch list මේ product ID එක මේ PID එක සමාන එක. එහෙම එකක් තියෙනවා නම් අපි ඉස්සෙල්ලාම ඊට variable එකක් දානවා watch list නම් කියලා. ඊට පස්සේ ඒක මේ අල්ල ගන්නවා ඒක අල්ල ගන්නවා මෙන්න මේ watch list නම් කියන මේකට ඊට පස්සේ චෙක් කරනවා ඒක එක නම් watch list නම් කියන එක නම් watch list data එක watch list rs කියන එක dot operator එක දාලා තියෙනවා fetch සොක් කරන්න කියලා. ඒ කියන්නේ මේකට ඔක්කොම data ටික ගන්න කියලා. list id එක watch list data එකේ wid එක list id කියන එකට අපි අරගෙන තියෙනවා. ඊට පස්සේ database එකේ iud එකක් දානවා watch list delete from එකක් දාලා watch list කියන table එකේ wid එක මෙන්න මේ list id එකට සමාන එකක් තියෙනවා නම් remove වෙන්න කියලා. remove වුණාට පස්සේ echo remove කියලා මේ message එකක් echo කරනවා. එතකොට මේකේ සමාන වෙන්න data එකක් නැත්තම් IOD එක watch list එකේ user email එක product email එක කියලා insert query එකක් දාලා තියෙනවා. email එක මේක වැටෙන්න PID එක එහා පැත්තෙන් ආපු ID එක වැටෙන්න කියලා. එහෙම ආවට පස්සේ added කියලා එකක් echo කරනවා. අන්න ඒක තමයි එහා පැත්තෙන් වැටෙන්නේ. ඊට පස්සේ මෙතන else එකක් දාලා තියෙනවා අපිට ID එක නැත්තම් something went wrong please try again later කියලා අපි message එකක් echo කරනවා වගේම user කෙනෙක් නැත්තම් please login first කියලා message එකක් echo කරනවා. හරි. එතකොට ඒ විදිහට තමයි එතන data ටික මේ watch list එකට add වෙන process එක වෙන්නේ. හරි. එතකොට connection එක off කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි wifi එක කනෙක්ට් කරගමු. හරි. ඊට පස්සේ අපිට මෙතන මේ බටන් එක ක්ලික් කරලා මොකද මේ වැටෙන්නේ error එක? connection එක अब මේක රිෆ්‍රෙෂ් කරගමු.
MySQL එක ඕෆ් වෙලා. හරි. කවුන්ට් කරගමු ඉස්සෙල්ලාම. හරි. එතකොට මේ මෙන්න මෙහෙම බටන් එක බෝඩ පස්සේ hot list එකට add වෙනවා. ඒ වගේම මේක ආයෙ බෝඩ පස්සේ hot list එකෙන් අයින් වෙනවා. ওই විදිහට වැඩේ වෙනවා. එතකොට අපි බලමු hot list කියන page එකට ගිහිල්ලා අපි කොහොමද වෙන්නේ කියලා. මේ විදිහට තමයි hot list එකේ data ටික මේ විදිහට පෙන්නන්නේ. මෙතන පෙන්නනවා අපේ product table එකේ තියෙන product table එකේ title මේ product එකේ name එක, product එකේ cover එක, ඊට පස්සේ price එක, quantity එක වගේම මෙතන name එක. එතන තියෙන remove button එක. ඒ remove button එක ගිහුවට පස්සේ ඒක අයින් වෙලා යනවා. එතකොට ඒ remove button එක කොහොමද වැඩ කරන්නේ කියලා බලුවොත් අපි hotlist.php කියන එකට යන්න අපි ඉස්සෙල්ලාම. එතකොට remove button එක මෙතන තියෙන්න ඕනේ. remove කියලා button එකක් තියෙන්න ඕනේ. හරි. එතකොට මෙතන තියෙනවා remove button එක මේ විදිහට. ඒකේ අපි function එකක් call start වෙන්න දාලා තියෙන remove from hotlist කියලා. ඒකටත් අපේ list id එක දාගෙන තියෙනවා. එතකොට අපි මෙතන හදාගෙන තියෙන්නේ අපි මෙතන හදාගෙන තියෙනවා search for එකක් දාලා search for එකක් දාලා hotlist එක inner join කරලා තියෙනවා product table එක. ඒ දෙකේම තියෙනවා hotlist product id එකට සමාන product එකේ id එක. ඊට පස්සේ inner join එකක් දාලා තියෙනවා color එක සමාන condition එක සමාන user email එකට සමාන දේවල් ටික තියෙනවද කියලා බලලා තියෙනවා. එහෙමනම් hotlist එකේ මෙන්න මේ විදිහට hotlist එකක් තියෙනවා නම් මේ විදිහට number of rows ටික ගන්න කියලා තියෙනවා. ඒ වගේම hotlist එකක් නැත්නම් 0 කියලා වැටෙන්නේ කියලා අපි දාගෙන තියෙනවා. එතකොට අපි මෙතන ආයෙ මේ condition එකක් දාගෙන බලලා තියෙනවා hotlist number එක 0ද කියලා. 0 නම් මෙන්න මේ class name ටික වැඩෙන්න කියලා දෙනවා start shopping කියලා ඉස්සෙල්ලා වැඩන එක අපි ඒ කලින් වීඩියෝ එකේ කතා කරා. එතකොට else නම් අපි මෙතනින් for loop එකක් දාගෙන තියෙනවා. ඒක WID එක දාගෙන තියෙනවා list ID කියන එකට. ඊට පස්සේ අපි බලනවා product image එක සමාන product ID එකේ product image එක. ඊට පස්සේ ඔය විදිහට check කරගෙන අපි මේ remove from hotlist කියන එකට අපි අර list ID එක දාගෙන තියෙනවා. මෙන්න මේ list ID එක දාගෙන තියෙනවා. ඒ කියන්නේ WID එක. ඊට පස්සේ මෙන්න මේකට අපි ගිහිල්ලා බලමු මේ function එක කොහොමද මේ code කරන්න තියෙන්නේ කියලා. අපි යමු script.js එකට. අපි දැන් මෙතනින් අපේ ඒ function එක කොහෙද තියෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඊට පස්සේ variable එකක් දාලා දෙනවා request new xml http request කියලා. ඊට request already state change function එක දාගෙන status එක 200ද ready state එක 4ද කියලා බලලා තියෙනවා. ඊට response එක success නම් window එක location.reloaded කියලා අපි දාගෙන තියෙනවා. ඒ වගේම else නම් alert එක response කරන්න කියලා තියෙනවා. response එක alert කරන්න කියලා තියෙනවා. අපි එතකොට මේක request එක යවලා තියෙන්නේ get method එකෙන් remove hotlist process එකට process.php එකට මේ id එක value එක දාලා id එක. අපි කලින් ඒක ගැන තමයි අපි කතා කරේ. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරේ add to hotlist process එක. අපි දැන් කතා කරමු remove hotlist process එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍ය remove hotlist process එකත් මේ විදිහටම තමයි යන්නේ. මෙතන php එකක් දාගෙන තියෙනවා. අපි මෙතනින් session එක start කරගමු. session එක start කරගෙන තියෙනවා. session එක start කරගමු. එතකොට include එක connection එක include කරලා තියෙනවා. ඊට පස්සේ list id එක දාගෙන තියෙනවා. list id එකට තමයි අපි අර එහා පැත්තෙන් අල්ලගත්ත id එක. ඒක hotlist rs database search core එකක් දාලා තියෙනවා. hotlist එකේ wid එකට සමාන WID එක list ID එක. ඒ කියන්නේ මේ එහා පැත්තෙන් ආපු ID එක සමාන hotlist number එකක් තියෙනවා නම්
නවම්බර් එකක් තියෙනවා නම් මේක recent කියන එකෙන් product ID recent කියන එකට insert වෙන්න කියලා අපි දාලා තියෙනවා query එක product ID user email එක මෙන්න මේ watchlist product ID එකයි watchlist user email එකයි ඊට පස්සේ delete from watchlist එකේ WID එකට සමාන දේ ඊට පස්සේ echo කරනවා success කියලා. ඔන්න ඔය විදිහට අපි දාගෙන තියෙනවා. ඒ success කියන එක echo කරාට පස්සේ තමයි අර පැත්තෙන් මේක මේ විදිහට මේව remove කරපුවම මේක reload වෙන්නේ. හරි. දැන් මෙතන watchlist එකේ මුකුත් නැති හින්දා you have no items in your watchlist කියලා දාලා start shopping කියලා message එකක් පෙන්නනවා.